මේ ඉන්නේ මම ඊෂා ෆර්නෑන්ඩෝ. මම මේ YouTube channel එක පටන් ගත්තේ ඇත්තටම මං වෙනුවෙන්මයි. මම හිතුවා මගේ ජීවිතේ මම එක එක කාලවලදී වෙනස් වෙන විදිය ගැන මටම මෙමරි එකක් එකතු කරගන්න ඕනි කියලා. හැබැයි මම දන්නවා මම නිසා සමහරක් විට ඉස්සරහට ගොඩාක් ගෑනු ළමයි මොටිවේට් වෙයි කියලා. ඔයාලා දන්නවද මම මේ දවස්වල මගේ weight එක ලූස් කරන ගමන් ඉන්නේ. මම කාලෙන් කාලට එක එක sizes වල හිටපු කෙනෙක්. medium size වලට නම් කවදාවත් මතක ඇති කාලෙක ගිහින් නැහැ. මං කෑම කන්න මාර ආසයි. මම සෑහෙන්න එක එක જાතියේ කෑම try කරන්න කැමති කෙනෙක්. හැබැයි දුකකට තියෙන්නේ අර කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ගෑනු ළමයින් ගණේට මම අයිති වෙන්නේ නැහැ. මම බත් ඇටයක් කෑවත් කිලෝ 3ක් විතර දවසින් වැඩි වෙන જાතියේ ගෑනු ළමෙක්. ඇත්තටම කිව්වොත් මම උපතින්ම අධිතරබාරු සහිත බබෙක්. ඉතින් දැනටත් මම ඇත්තටම තරබාරුයි. මම කියන්නේ මම කෙට්ටොයි කියලා. හැබැයි මිනිස්සු මට ගොඩාක් විහිළු කරන්න පටන් ගත්තා. කාලයක් යනකොට මිනිස්සු මට කියන්න ගත්තා ඔයා අලියෙක් වගේ, ඔයා ගොඩක් මහතයි, ඔයා මේකට ගැලපෙන්නේ නැහැ, ඔයා මේකට හරියන්නේ නැහැ, ඔයා ඕක ඉඳගත්තොත් ඔක කැඩෙයි. ඔය වගේ ගොඩාක් දේවල් මිනිස්සු මට කියන්න ගත්තා. ඔයාලට මේ වීඩියෝස් බලද්දි පේනවනේ මම සෑහෙන කාලයකට කලින් කොච්චරනම් කාපු කෙනෙක්ද කියලා. මට දැන් බලනකොට මටම හිතා ගන්න බෑ මම මෙච්චර එක දවසකින් කෑවද කියලා. මේ මං එක දවසකදී කාපු කෑම ගැන තියෙන වීඩියෝස් වගේ. මගේ අම්මේ මට හිතා ගන්නවත් බෑ. ඉතින් හරි ආයෙත් අපිම කතාවට. ඉතින් මම හිතුවා මගේ ඇඟ කොහොම හරි අඩු කරගන්න ඕනේ කියලා. මේ වෙනකොට මගේ බර කිලෝ 85ක් වෙලා තියෙන්නේ. කාලයක් මම ජිම් වලටත් ගියා. හැබැයි වැඩේ හරි ගියේ නෑ. ටික කාලයක් ගිහිල්ලා නතර වෙනවා. ඒක කන්ටිනියු කරගන්න මට තේරෙන්නෙත් නෑ. ඩයට් වර්ග අවුරුදු 5ක් විතර එක දිගට කරා. හැබැයි මට හරියන ඩයට් එක හම්බුනේත් නෑ. පස්සේ මම තීරණය කරා නැහැ මිනිස්සු මට මේ කියන කතාවම නවත්තන්න ඕනේ. ඊටත් වැඩිය මම මගේ සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. කිලෝ 85ක් වුණාට පස්සේ මගේ මාසික ඔසප් වීම පවා හරියට හැදෙන්නේ නැති වෙන්න නතර වුණා. නිකන් මාසයක් කර මාසයක් වගේ තමයි හැදුනේ. ඒක ගැන මට බය හිතිච්ච නිසා තමයි මම ඉක්මනින්ම මගේ ඇඟ අඩු කරන්න ඕනේ කියලා හිතුවේ. කොහොම හරි පුරා කිලෝනේ ජිම් එකට යන්න පටන් ගත්තා ගිය අවුරුද්දේ. හැබැයි ඉතින් ඒකත් ටික දවසයි. හොඳට මුලින්ම කරගෙන ගියාට ආයෙත් මගේ මොටිවේෂන් එක නැති වෙච්ච නිසා මම ඒකට යන එක නතර වුණා. ඔන්න බලන්නකෝ තව ටිකකින් ඔය දැක්කනේ. අපේ අක්කේ ලංකාවට ආව විතරයි තිබ්බ චොක්ලට් ඔක්කොම ටික කාලා තිබිච්ච බර ප්‍රමාණයටත් වැඩිය කිලෝ 5ක් වැඩි කරගත්තා. මේ වෙනකොට මම හරියටම කිලෝ 86ක් විතර වගේ. ඊට පස්සේ ඔයාලට කියන්න මේ තමයි මගේ ජීවිතේම වැඩි වුණු බර ප්‍රමාණය. ඊට පස්සේ මම කල්පනා කරා නෑ හරියන්නේ නෑ මේක කොහොම හරි අඩු කරගන්න ඕනේ. බඩගින්න ඉඳලා හරි අඩු කරගන්න ඕනේ කියලා. මං ඉතින් එක දේවල් කරා. මං ඇවිදින්න ගියා. හොඳට වතුර බිව්වා. කෑම කන එක අඩු කරා. මං ගොඩාක් දේවල් කරා. ඉස්සරහට මගේ ඩයට් ගැන මම ඔයාලට විස්තර කියන්නම්. ඩයට් ප්ලෑන් මම කොහොමද කරේ, මම මොනවද කරේ කියලා විස්තර කියන්නම්. ඉතින් මොන දේ වුණත් මගේ සහායක ඩැනියල් මගේ පිටිපස්සෙන්ම හිටියා. මේ ඉන්නේ. එයාගේ නම ඩෙක්ස්ටර්. මෙයා හැමතිස්සෙම මාත් එක්ක යන්න එනවා ඇවිදින්න. ඉතින් මං කාටවත් බය නැහැ. දැන් මම ඔයාලට පෙන්නන්නම් ටික කාලෙකින්. ඒ කියන්නේ හරියට මාස 3කින් මගේ බර අඩු කරගත්ත හැටි. මම පොරොන්දු වෙනවා අනිවාර්යෙන් ඉස්සරහට ඒක ගැනත් වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් දැන්මම subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි මගේ channel එක ගැන. අපි ඉස්සරහට හැමදේම කතා කරමු. ඉතින් බෝල ගෑන් ළමයිනේ. බය වෙන්න එපා. කරන්න බැරි දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. කරන්න බැරි දෙයක් මම හිතන්නේ ඇත්තෙත් නෑ. ඒ නිසා ඔයාලට ඕනි නම් ඔයාලා හෙට නෙමෙයි අද කරන්න. ඒක තමයි මම අනුගමනය කරන්නේ. මං ඉස්සර හිතුවා නෑ මට කරන්න බෑ. මේක හරියන්නේ නැහැ. මම හෙට කරනවා. මම පළවෙනිදට කරනවා. නෑ. ඔයා අදම කරන්න. අදම කරොත් ඔයා දිනනවාමයි. අමතක වුණා. මගේ බර 75යි හොඳේ. ආදරේ. බයි.